සමහර ඉදිකිරීම් ආයතන ලක්ෂ ගණන් මුදල් අරගෙන ඒ කියන්නේ සමහර පුද්ගලයන්ගෙන් විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලක්ෂ 50 100 150 එකපාර අරගෙන ඒගොල්ලෝ ඒවා වංචා කරලා එවන් නැත්නම් දැන් සැඟවිලා ඉන්නවා එක්ක නිවස ඉදි කරලා නැහැ සමහර ඒවා මම ඇත්තටම දැක්කා ලක්ෂ 50 100 වගේ අරගෙන මුල්ගල විතරක් තියලා ඉතින් එහාට කිසිම දෙයක් කරලා නැහැ මේ වගේ ලොකු අත්තිකාරම් මුදල් දෙන්න යන්න අවශ්‍ය නැහැ නිවසක් ඉදි කරන්න දැන් අපි සිවිල් ඉංජිනේරු තාක්ෂණය බැලුවත් 120ක් වගේ ප්‍රමාණයක් තමයි න්‍යායාත්මකව තියෙන්නේ ඇඩ්වාන්ස් එකක් දෙන්න කියලා. අතරම මම අවුරුදු 19ක ඉදිකිරීම් ආයතනයක අධ්‍යක්ීම් තියෙන කෙනෙක් විදිහට මම කියන්නේ අපිට 10%ක් මුදල් තිබ්බනම් ඇඩ්වාන්ස් එකක් තිබ්බනම් ඇති මේ නිවස ඉදි කරන්න පටන් ගන්න. එතකොට ඕගලන්ට වෙන ප්‍රතිලාභය තමයි ඕගලන්ට තීරණයක් ගන්න පුළුවන් කොහොමද මේ කොන්ත්‍රාත්කරුවා ඕගලගේ නිවස හදන්නේ කොහොමද කියලා. මොකද ගොඩාක් විදේශගත වෙලා ඉන්න ශ්‍රමිකයන්ට ඒ සයිට් එක බලන්න කවුරුත් නැහැ. ඒක කෝඩිනේට් කරන්න කවුරුත් නැහැ. කොහොමද වෙන්නේ මොනවද වෙන්නේ කියලා බලා ගන්න විදියක් නැහැ. ඉතින් එතකොට වෙන්න පුළුවන් වංචාවල් සහ අමතර දේවල් ගොඩක් වැඩි. අපි හිතන විදියටත් නෙමෙයි සමහරවිට නිවස ඉදි වෙන්නේ. මම යෝජනාවක් විදියට කරන්නේ මේ දෙයට 50% 100% කවදාවත් මුදල් දෙන්න යන්න එපා. එක්කෝ Facebook එකේ යන ඇඩ් එකකින් හරි කාගේ රෙකමෙන්ඩේෂන් එකකින් හරි මොකක් හෝ හේතුවක් මත සම්පූර්ණ මුදල හෝ අති විශාල මුදල් ප්‍රමාණයක් ගෙවන්න යන්න එපා. මොකද එහෙම ගෙවලා දැන් ගොඩක් පුද්ගලයන් අතරමං වෙලා ඉන්නවා. අපිට හැමදාම නිවුස් වල දකින්න පුළුවන් එක්කෝ ඒ ආයතන ඉස්සරහා කෑ ගහනවා එහෙම නැත්නම් රණ්ඩු වෙනවා අඬනවා දොඩනවා. ඉතින් ගොඩාක් ලොකු ගැටලු ඇවිල්ලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ තවත් එතකොට විදේශගත ශ්‍රමිකයෙක් රට ඉඳලා ඒගොල්ලන්ට තකහණියක් ආපහු මෙහෙ එන්න වෙනවා මාස දෙක තුනක් නිවාඩු දාගෙන මේ ප්‍රශ්නේ විසඳන්න. ඉතින් ඇත්තටම ඇයි අපි මේ ලොකු ගාණක් දීලා මේ පුද්ගලයන්ට අපි කවදාවත් දැකලත් නැහැ වැඩක් කරනවා දැකලත් නැහැ ඇහෙන් දැකලත් නැහැ කතා කරලත් නැහැ. ඉතින් එහෙම කෙනෙක්ව විශ්වාස කරලා මෙතරම් කෝටි ගණන් මුදල් දෙන්න යන්නේ. ඉතින් මම යෝජනා කරන්නේ ඕගලන්ට පියවරෙන් පියවර මුදල් දෙන්න. අපි හිතමු අත්තිවාරම නම් අත්තිවාරමේ ගාණෙන් යම්කිසි ප්‍රමාණයක් බිත්ති වලින් නම් බිත්ති වලින් ගාණෙන් යම්කිසි ප්‍රමාණයක් එහෙම මුදල් දෙන්න. එතකොට ඕගලන්ට නැති වුණොත් අපි හිතමු ලක්ෂ 100ක ගයක් හදනවා නම් වැඩේ ආරම්භ කරන්න ලක්ෂ 10ක් ලක්ෂ 5ක් හෝ 10ක් ඇති හොඳටම. එතකොට ඕගලන්ට යම්කිසි කාලයකදී තීරණයක් ගන්නත් පුළුවන්. එතකොට අපි හිතමු මොකක් හෝ ප්‍රශ්නයක් වෙලා ඔබ රැවට්ටුවා කියලා ඒත් ඔබට නැති වෙන්න තියෙන මුදල් ප්‍රමාණය ලක්ෂ 5ක් හෝ ඒවා 6ක් හෝ ඒවා වගේ පොඩි ප්‍රමාණයක්. සහ විශ්වාසවන්තම අධ්‍යක්ීම් බහුල කොන්ත්‍රාත්කරුවෙක් කවදාවත් මේ වගේ විශාල මුදල් ප්‍රමාණයක් ඉල්ලන්නේ නැහැ. මොකද ඔවුන් අධ්‍යක්ීමෙන්ම දන්නවා යම්කිසි සුළු ප්‍රමාණයක මුදලකින් මේ වැඩේ ආරම්භ කරලා වැඩේ යන විදියට මුදල් ගන්න. එතකොට ඒ යන විදියට මුදල් අරගෙන ඒ පාරිභෝගිකයාගේ විශ්වාසය දිනාගෙන එතනින් එහාට ක්‍රමයෙන් මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් මම විශ්වාසයෙන්ම කියනවා වැඩි අත්තිකාරම් මුදලක් ඉල්ලනවා නම් ලොකු ගාණක් ඉල්ලනවා නම් තමාගේ නිවස හදන්න ඒක රැවටිල්ලක් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා කියලා.